ධඤ්ඤමිදං මුසලේන පබින්නම් නිත්‍ය සුඛං ඒද තණ්හුල මත්තං රූපමිදං පිජාරාය පබින්නම් පස්සත අට්ඨික සංකිලි මත්තං. හාමුදුරුවෝ කණ්ඩායම පින්ඩපාතේ වඩිනකොට නාකි අම්මා කෙනෙකුයි මැදියම් වියේ අම්මලයි කෙල්ලෝ ටිකක් එකතු වෙලා ගල් මෝලේ වී කොටනවාලු. මේ අලුත් පරම්පරාවල ආයේ දන්නේ ඒ කාලේ මේ වාගේ විශාල ගස් යට ලොකු ගල් තලාවක වලක් හදලා වංගෙඩිය වගේ ගමේම අය වී තම්බාගෙන ඇවිල්ලා වේලාගෙන ඒ වංගෙඩිය දාලා කොටනවා. 4 දෙනෙක් විතර වටේට මෝල් ගස් අරන් කකුල් දෙකෙන් මෙහෙම දෙපැත්තෙන් විසි වෙන ඒවා එකතු කර කර රවුමට කැරකි කවි කිය වී කොටනවා. ඒ කියපු කවියක් තමයි පුතා ඔය. දැන් වටේට කැරකි කොටනවා ඇති කවි කිය. ඔව් මේ කියලා. ඔව් ගෑනු ගිය උඩක් අප්පා ලංකාව කෑවේ කවුද මේ ලංකාව කාබාසිනියා කියන්නේ? එක හාමුදුරුවෝ, 2 පාලකයෝ, 3 රාජ්‍ය සේවකයෝ, 4 මේ රටේ මාධ්‍යවේදියෝ, 5 ඕන් තැන 5 ගෑන. ඇයි හාමුදුරනේ එක හාමුදුරුවරු 5 ගෑන. මේ ලංකාවේ එක පිරිමියෙක්වත් හාමුදුරු කෙනෙක් එක්ක පැනලා ගිහින් තියනවාද? නෑ. හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවා බෝධිය ගාව තබා හාමුදුරුවන්ව අරගෙන ගියේ ගෑනු මිසක් පිරිමි නෙමෙයි. නේද? ඔව් දහස් ගාණක් ටිකක් නෙමෙයි පුතා. දහස් ගාණක් ගෑනු හාමුදුරුවරු අරන් පැන. කොහෙද? නිවන්. හිතේ ඇති නිවන්, හිතේ ඇති සැප. බොලම් මෙහෙම මේ සිවුරු දරාගෙන ලෝකයාට බණ කිය පුද පූජා පවත්ත මේ මිනිසුන්ව කොහොම හරි නිර්වාණ ගාමීත්වයට මේ දුකෙන් අත මිදෙන්න ගෙනියන්න හදන පුණ්‍යවන්ත මානව සම්පතක් දිහා බලාගෙන මේ දෙවිවරුත් වන්දනා කරන මහ බමුදු වන්දනා කරන උත්තම ආර්ය භික්ෂූන් වහන්සේ දිහා බලලා මගේ මිනිහා වේවා කියනකොට මේකට පණුව ගහන්න එපා. පිල්ලවත්තේ තියනවද දන්නේ ඒ જાතිය කියලා. ඔව් ආන්දරෝ දීගෙට ගත්තා. පිල්ලවත්තේ බල්ලෝ ඒ තැන් වලින් තිබ්බා නම් ඉවරයි. බල්ලාට සුදුසු නැන බල්ලා තියන්නේ නැතුව ගෙදරින් හාම්පුතාලා එනකොට ඒ කව බැඳලා එන්න එපයි නේද? මේ බණ අහන තැනකට බල්ලා අරගෙන ආපුවාම අනිත් ගෙදරිනුත් බල්ලෙක් ගෙන ආපුවාම මෙවුන් සංසාරේ වෛරක්කාරයෝ බලු වැඩ කරලා අපායට ආපු අය. එවුන්ට තියනවාද බණ ගුණධර්ම? ඔය බල්ලට නෙමෙයි ගහනවා නම් ගහපිය බල්ලගේ අයිතිකාරයා හොයන. ඔව් පේනද ආයෝ මේ පුරුෂයා වාගෙන ආපල මේ ඉසව්වෙමයි ඉන්නේ මේකගේ හිමිකාරයා. ඔව් තොපේ කිරියත්තද කොහෙද වල් ගමනක් ගිහිල්ලා ඒකේ හම්බෙච්ච ඉරණම මේ තියෙන්නේ. ඔව් එක්කෝ කිරියත්තා එහෙම නැත්නම් තාත්තා එහෙම නැත්නම් අත්තම්මට කුලප්පුව හැදිලා වල් වැඩ කරලා බලු ලෝකයට ඇවිල්ලා ඉන්නේ. ඒකොල්ල දැන් හුරතලාවාගේ ගෙදර ඉන්නවා. හුරතලාවා කොහෙවත් යන්න දෙන්නේ නැහැ. පස්සෙන් එනවා. ඔකගේ යටිහිත කියනවා මයිදු ඔබට තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ බල්ලා කියලා. නමුත් අරූ දන්නවා මේ කවුද කියලා. ඔබේ ගේ මුල්ලේ ගෙම්බෙක් ඉන්නවා.
ගේ මුල්ලේ ඉඳගෙන ගෙම්බා ඇහි පිල්ලම් කොට බලාගෙන ඉන්නේ අල්මාරිය දිහා. ඇයි? ඒකේ උන්දා ගෙව්වා තියෙනවා. ඔබ දන්නේ ඒ වගේ ගෙම්බාව පොස්ස දාලා ඇදලා ගන්න. ජරාව රින්ගනව ඇවිල්ලා. ඇදගෙන ඇවිල්ලා දොරකඩ කෙලින් තියලා පුතා පොස්සෙන් ගහනවා. හොකි ගැහුවා වගේ ගෙම්බා වැට දිහා වැටෙනවා. කාටද ගැව්වේ? ඔව් වදාපු අම්මට. අත්තම්මට අත්තප්පට තාත්තට මේ ගහලා තියන්නේ වැටපාවරේ දිහා වැටෙන. ගෙම්බයයි මරුවොත් විසයි යන්නේ. වැටිච්ච තැනින් එහෙම්ම ආපහු හැරෙනවා. හැරිලා ඇයි පිල්ලම් කොටලා බලනවා. මං යන්නේ මගේ මෙව්වා කියලා ආපහු එනවා පුතා පැන ගෙදෙට්ට. මේක තමයි තිරිසංගත ලෝකේ. මිනිස්සු කරන පාපයට අනුව කරන අකුසලයට අනුව ආපහු එනවා. මම සත්‍ය කතා දෙකක් කියන්නම්. මේ ලංකාවේ මේවා යට ගිය දවස බරණැස් නුවර එව්වා නෙමෙයි. මේ දවස් ශ්‍රී ලංකා දීපයේ අරකා රජකම් කරන කාලේ සිද්ධ වෙච්ච කරුම කොකද? අරකා අපේ කොල්ලෙක් ඒ පැත්තේ කර්ම රෝගයක් තිබ්බ ළමයෙක් හිටියා. ඒ රෝගය හැදුනොත් ඒකාන්තයෙන් මැරෙනවාමයි. හොඳ කරන්න බෑ. හැබැයි ගොඩාක් දුක් විඳලා තමයි මැරෙන්නේ. මේ කොල්ලා හැදීගෙන වැඩිගෙන තැනීගෙන ආවා. නානාවිද සල්ලි තිබ්බ හින්දා වෙදකනුත් කළා. කොල්ලා දන්නවා රෝගේ තියෙන බව. තරුණ වයසට එනකොට අරක්කු වලට ඇබ්බැහි වුණා. හොඳටම ඇබ්බැහි වුණා. අනේ ඔය අල්ල පනල්ලේ මේ කාගේ ලෙඩේ පිළිබඳව නොසලකා කොහේදෝ ගෑනු ළමයෙක් මේ කාව කසාද බැලලා කියමු. ඒ වෙලාවේ දෙමව්පියෝ සතුටු වුණා. කොල්ලා ලෙඩින් වුණත් කසාදයක් බැඳගත් එක හොඳයි කියලා. දැන් සිද්ධ වෙන්න යන ඉරණම ගැන තැකීමක් නැහැ. කසාදයට කියපු එක තමයි සතුට. තව ලොකු හානියක් මේ සමාජයේ ඉදිරියේ වෙනවා කියලා දැක්කේ නැහැ. කොල්ලා අරක්කු බොනවා එකක්, කර්ම රෝගයක් තවත් එකක්. පෞල් ජීවිතයක් ගෙවන්න බෑ. නමුත් ඒ තියෙද්දි දෙමව්පියෝ කැමැත්තෙන් අර ප්‍රේම සම්බන්ධය කරලා දුන්නා. බේබදු කොම ඇතෑරියේ නැහැ. මේකගේ කුකුල් පැටව හිටියා. කුකුල් පැටව තුන් දෙනේ බැල්ලියක් කාලා. මන්දක් ගහලා ඇල්ලුවා බැල්ලිය. බැල්ලිය ගස් බැන්දා. ගස් බැන්දලා මේකා ගිහිල්ලා බිව්වා. රෑ 12 ඉතර වෙනකන් ඉඳලා ආවා. හොඳටම වෙරි. ඇවිල්ලා අර බැල්ලිය අල්ලගත්තා. පිටිපස්සේ කකුල් දෙකෙන් අල්ලලා මෙහෙම ඇඟ වටේ කරකලා පිටිය ගහනවා. ඔළුව පැත්ත. මෙහෙම දෙපාරක් විතර ගහලා පුතා කරකනකොට අස්ලාම් කියන්නේ මෙහෙම රවුමක් ලේ. නහයෙන් කටෙන් විසි වෙන ලේ මෙහෙම වටේට වැටෙනවා. මේක කරක ගහනවා. මහ රෑ 12ට විතර යුද්ධයක් වාගේ මිනිස්සු අහල පහලයි නැගිටලා බලනකොට මේක මේ වැඩේ කරනවා. බලාගෙනම ඉන්න බැරි තැන මිනිහෙක් ඇවිල්ලා මොකද අඩේ පිස්සෝ තෝ කරන්නේ මේ කියලා අත් දෙකෙන් අල්ලාගෙන අත් දෙක හොල්ලනකොට උන්දවත් අල්ලු කරලා අන්තිම පාරත් බිත්තියේ ගහලා හොඳ දැම්මා. බැල්ලි මරුණා. අවුරුදු දෙකක් ගියා. අවුරුදු දෙකක් ගත වෙනකොට කොල්ලට අර කර්ම රෝගය උස්සන්න වුණා. කර්ම රෝගය උස්සන්න වෙලා බැල්ලිය විදිකා අවුරුදු දෙකක් ගත වුණා. තද්ද කර්ම රෝගය ආවා. කොල්ලා ඉස්පිරිතාලේ නතර වුණා. මගේ යාළුවෙක් ළඟ හිටියා. මැරෙන්න පැයකට විතර කලින් කොල්ලට ප්‍රകൃතියක් ආවලු, සිහියක් ආවලු. සිහියක් ඇවිල්ලා වටපිට බැලුවලු. වටපිට බැලලා අම්මා කියලා හයියෙන් කෑ ගැහුවා.
කෑ ගහලා කොල්ලා අර ඇඳේ ගැහෙන්න ගත්තලු බැල්ලි කියනවා. තුස්නීම් භාවයෙන් කොල්ලා කනින්න හදනවලු ඇඳෙන් බැල්ලියේ කොල්ලට පයින්. බලන්න කරුමේක මහත මේ මරණාසන්න මොහොතේ අර පාප කර්මය කොල්ලගේ හිතට වැටුණා. බැල්ලි පිස්සු හැදිලා ඇවිල්ලා මූට කණ්ඩ පයින්නවා වාගේ පේනවා. බැල්ලිගෙන් බේරෙන්න මූ පනින්න හදන්නේ. කොහෙද ඉන්නේ දැන්? තිරිසන් ලෝකේ පුතා. මරණයත් සමගම කොහෙද ගියේ? තිරිසන් ලෝකේ. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ළඟදී අපවත් වුණා. සබරගොම් පළාත. ඒ හාමුදුරන්ටත් ඔය වාගේම මැරෙන්න දවස් දෙකක් තියෙද්දි කක්කුස්සියේ බාත්රූම් එකේ තියාගෙන ඉද්දි ඔය පිස්සු ආවා. දිග කතාවක් මම මේ කෙටියෙන් කියන්නේ. නපුරුකම් දුෂ්ටකම් ලෝභකම් කරගෙන පන්සලේ ගැටමුඩි ගහලා පොදි ගහගෙන හම්බ කරලා පරම්පරාවට කමුර ඉඳලා මැරිච්චාම සිද්ධ වෙන කරුමෙමි. හාඳුරුවෝ වැසිකිළිය තියාගෙන හිටියා. සිහිය ටිකක් විකල්. ඇඟ පත ඔක්කොම පන නැහැ. කොමඩ් එකේ ඇතුළට වැටෙනවා. තියලා අයින්. ගෝලියෝ මෙහෙම අත් වලින් අල්ලගෙන කකුල් වලින් අල්ලගෙන තමයි වැසිකිළිය තියන් හිටියේ. එක පාරටම හාඳුරුවෝ බය වුණා කක්කුස්සි. බය වෙලා කියනවා මේ දෙන්නත් ඇවිල්ලා. අර ස්වාමීන් වහන්සේලා වටපිට බැලුවලු කවුරුත් නැහැ. බාත්රූම් එකත් වහලා අපේ හාමුදුරනේ කලබල වෙන්න එපා. බාත්රූම් එක වහලා තියෙන්නේ. අපේ හාමුදුරු වැඩ ඉන්නකෝ. නෑ උන්වහන්සේ මේ බලන්න මේ නූල් පොටක්වත් නෑ ඇඟේ. මේගොල්ලෝ මේ ජරා කරනවා ඇවිල්ලා. ඒගොල්ලොත් කකුස් යනවා වාගේ ඉන්නවලු. කවුද කියලා ඇහුවා. ඒ පන්සලේ අවුරුදු 20කට කලින් අපවත් වෙච්ච හාමුදුරුවරු දෙන්නෙක්ගේ නම් දෙක කියනවලු පුතා. ඔව්. විමල රතනයි සුමන රතනයි කියනවලු ඉන්නේ ඉඳගෙන. කක්කුස්සියා තියා. ඒගොල්ලෝ මැරිලා අවුරුදු 20යි. කොහෙද ඉපදිලා තියෙන්නේ? ඉපදිලා තියෙන පන්සලේම කක්කුස්සියේ. චුට්ටක් වෙලා මෙහෙම බලාගෙන හිටියලු බය වෙලා. ඒකොල්ල ආයෙ කෑ ගහනවලු සී උන්නාන්සේ මේ බලන්න මේ දෙන්න මං ජරා කරනේවා අත දාලා කනවා. අර ලෙඩින් ඉන්න හාමුදුරුවෝ ජරා කරනේවා අර පෙරේතයෝ දෙන්න අත දාලා කනවලු අසූචි කනවලු. කලින් කාලා තිබ්බේ මොනවද? පන්සලේ ඉඳගෙන දානි වැළඳුවේ. ඔව්. ආවාස ගෙවල් පරිහරණය කළේ. සිවුරු පිරිකර පෙරෙව්වේ ඇන්ද පැලන්නේ. සිව්පසෙන් යපුනේ. මිනිස්සු වන්දනා කළා. මිනිස්සුන්ට බණ කිව්වා. මං කිව්වා නේද රංගපාලා වැඩක් නැහැ කියලා. අම්මට දුක හිතෙන්නේ නැති මම මේ ෆෝන් එක පාවිච්චි කළාට බැන්නට. අපි රංගපාලා වැඩක් නැහැ අම්මා. ඇත්තට මුණ දෙන්න ඕන මේ ලෝකෙ. අපි යන ගමන අපි තේරුම් අරන් ගියේ නැත්නම් අපි අතරමං වෙනවා. පන්සලේ හාමුදුරුවෝ මැරිලා කක්කුස්සියේ ඉපදිලා. මැරෙන්න හදන එක්කෙනා පෙරේතොත් එක්ක ගනුදෙනු. දැන් අර පෙරේතයෝ දෙන්න මෙයාට පේනවා කියන්නේ එයාලත් එක්කනේ ගනුදෙනු. මැරිලා යන්නේ ඒ අතර. එහෙනම් ගිහිවත් පැවිදිවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම ඔබ අප ලෞතර තථාගතමහණෙනි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ දර්ශනයෙහි මෙච්චර කාලයක් ඔබට එපා කියලා අනුදැන වදාළ යම් පාපයක් කරලා තියෙනවා නම් ඒකෙන් අත මිදෙන්න දැනට ඔබ පව් කරනවා නම් ඒක නවත්තන්න වීරිය කරන්න සුගතිගාමී ලෝකයකට යන්න වෙර වඩන්න අපිට වැරදිලා තියෙන්න පුළුවන් පෙරදිලා තියෙන්න පුළුවන් හැබැයි වැරදි නිවැරදි කරගෙන පෙරදුණු ලෝකේ දිනන්න අපිට පුළුවන් අඟුලිමාල කුමාරයා ඇතරුණා නම් මහා යක්ෂයෙක් හැටියට ලෝකයේ විනාශකාරී තැනකට යනවා රාජ්‍යරුව හේවායෝ යොදලා තිබ්බේ අල්ලලා මරන්න අඟුලිමාල කුමාරයා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා අඟුලිමාල අහිංසකම වෙනවා
ඒ අහිංසක කුමාරයා පැවිදි වෙනවා. අඟුලිමාල මහා රහතන් වහන්සේ හැටියට ලෝකයම වන්දනා කරන තැනකට එනවා. වරද අතෑරුණා. නිවැරදි ගමනකින් ලෝකය දිනුවා. අර වයම පළාතේදී අඟුලිමාල මහා සෑය බැඳවුවා. බලන්න මේ මිනිස් ලෝකයේ පුතා අපට යා හැකි දුර හිතුවොත් නිර්මාණය කළා. ඒකට මහන්සි වෙන්න මේ ලංකාව විනාශ වෙලා තියෙන හදන්න බෑ කියලා කියන්නේ. කවුද කියන්නේ? මේ තරම් සම්පත් තියෙන රටක් ලෝක සිටියේ නෑ. වාසනාවන්ත රටක් ලෝක සිටියේ නෑ. හැබැයි ඒකේ ඉන්නේ උන්ගේ අවාසනාව තියෙන්නේ. ඒකේ ජීවත් වෙන උන්ගේ අවාසනාව. පාලකයන්ගේ, පූජකයන්ගේ, රටවැසියන්ගේ නොමනා වූ ගමනේ තියෙන අවාසනාව මේ තියෙන්නේ. ඒ හින්දා අද නිවැරදි මිනිහෙක් ඉදිරිපත් වුණොත් මේක හදන්න පුළුවන්. ඔව්. ඒක හදන්න පුළුවන්. ලස්සන කරන්න පුළුවන්. අවබෝධයයි ඕනේ. එතෙන්ට එන්න මහන්සි ගන්න. කළ වැරදි නවත්තන්න. මොකක් හරි තියෙන්න පුළුවන්. ඇහැ රවට්ටලා, කන රවට්ටලා, නහය රවට්ටලා, දිව රවට්ටලා, මේ ශරීරය රවට්ටලා, මනෝභාවය රවට්ටලා ඔබ අපාගාමී කරන මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ ඉන්ද්‍රියම් පිනවන්න ඔබ මොන යම් වරදක් කළාද ඒ වරද නවත්තන්න වීරිය කිරීමෙන් නිදොස් ගමනකට මඟ පෑදෙනවා. මම පෞගිය දවස්වල මොණරාගල බණකට ගියා. ඒ අනකොට මට ගිලම්පස හදලා තිබුණේ පොලිස් ස්ථානයක. මම සාමාන්‍යයෙන් ආවට ගියාට හිතවත්කම් තිබ්බාට උදව් උපකාර කළාට ගම් රටවල් වල ගෙවල් වලට යන්නේ නැහැ. සුවිශේෂීම යම් තැනක් තිබුණොත් එතෙන්ට යනවා හැර මම යන්නේ. මගේ ගෙදරවත් මම යන්නේ. දැන් අවුරුදු 25ක් විතර මම මගේ ගෙදරට ගොඩ වෙලා නැහැ. සහෝදරයෝ 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනාගේම ගෙවල් වලට මම ගිහිල්ලා නැහැ. මම යන්නේ. මට ඒක මානසික වදයක්. ඒ නිසා මම ඈතින් ඉන්නවා. මිනිස්සුත් එක්ක ළඟ සබඳතා තිබ්බාම ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා මම දුරින් ඉන්නේ. පින්නතුනේ මම ඒ නිසා පොලිස් ස්ථානේ ගිලම්පස හදන්න කිව්වා. ගේ හදන්න එපා කිව්වා. ගෙදරක හදන්න එපා කිව්වා. ඒ ගමන මම යන ගමන් ගිලම්පසට යනකොට OIC මහත්තයා හිටියේ නෑ. මං ගියා කියලා ආරංචියට ඉක්මනින් ආවා. මනුස්සයාට හොඳටම හැටි. මම මොකෝ මහත්තයා අක්කරයක් බිම් පෙල්ලුවා වගේ හැටි දාගෙන අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕන මේ ටිකේම දුවනවා ඉවරයක් නැහැ. මං හැයි ඒ ගමන කිව්වා අර එහා පොලිසිය OIC යුද හමුදාවේ කොල්ලෙක්ගේ ගේකට රිංගලා ඒ යුද හමුදාවේ කොල්ල හැංගිලා ඉඳලා මෝල් ගහෙන් ගහලා ඔළුව කුඩු කරලා බලන්න OIC රිංගලා තියෙන පුතා හොර බඩු හොයන්න කාලා මිලවත් යවලා නැහැ ඌම ගිහි. හොර බඩුවක් තිබිලා නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒකොල්ල ගිහිලා කොල්ල පොලිසියට ගිහිලා කල්තියක් කියලා තියෙනවා. මහත්තයා මාත් රාජ්‍ය සේවකයෙක් ඔබ තරම් ඉගෙනගෙන නැතුවාට මට ලැජ්ජ බය තියෙනවා. ඒ හින්දා ගමේ කයි කතන්දර කියනවා. ඔබතුමා රාජකාරියක් කරනවා නම් රාජකාරිය කරගෙන යන්න මගේ අහිංසක පෞල් ජීවිතේ විනාශ කරන්නේ නැතුව මං දෙපාරක් කියන්න එන්නෙත් නෑ කියලා කිව්වලු. එතකොට ඇඟිල්ල දික් කරලා කිව්වලු කන පැලෙන දෙකක් ගහලා කූඩුවට දාන්න ඉස්සෙල්ලා ඵලයක් හොයන්න කියලා. ඒ ගමන කොල්ලා එළියට බහලා ආවාලු දැඩි අදිෂ්ඨානයක් හිතේ තියාගෙන මම්ම විසඳ ගන්නවා මගේ මේ ගැටලුව කියලා කොල්ල ඇවිල්ලා වැඩට යන විදිහට ගෑනිට අඟවලා ගියා. යාළුවෙක්ගේ ගෙදරක ඈත නතර වුණා. රාත්‍රියේ ඇවිල්ලා වැටේ හැංගිලා ඉන්න ගස්වල
බලාගෙන ඉන්න. එනින් ගමන් හොඳ මෝල් ගහක් හයිය ඇති එකක් ගෙනල්ලා වැටේ තියලා තිබ්බා. දවස් 3ක් විතර යනකොට මේක ආවා. වාහනේ නවත්තනකොටම අරුන්ද ඇවිල්ලා දොර ඇරියලු. ප්‍රිය මනාප සුන්දර ප්‍රීතිමත් පෙම්වතා එනවා. ඔව් මිනිහා ඇති එනකොට ওই දොර නිකන් වහලා තියෙන්නේ. අරගෙන එනවා. ආයි වඩම්මන්න කවුරුවත් නැහැ. මිනිහට කියන්නේ හොර මිනිහා එනකොට ඕ සොයිබේ කරකනවා කිරි ගන්නවත් නෑ අප්පා. ඔව් ඒකොල්ලා මන මාල හිනාවක් පාලා අරකගේ පත්තට තට්ටුවක් දාලා හොරතල් කැන්දාගෙන යනවා ගෙට. එකියක් හරි පිල්ලවත්තේ ඉන්නවා නම් මම මේ දැනෙන්න කියන්නේ. ඔව් විසාකාවෝ අතරේ උමයන්ගනාවෝ අතරේ පත්තිනි අම්මලා අතරේ මේ જાතියේ එකියක් හරි ඉන්නවා නම් මේකේ ඉරණම දිහා බලලා තීරණය කරපන් හෙට නවත්තා ගන්න. එහෙම නැත්නම් උඹෙත් හොම්බකට මේකී වගේම සමතලා වේ. යම් දවසක සමතලා නොවි වසංගාගෙන රංගපාමින් ගිහිල්ලා ආන් අර දැන් පොර කෑවේ ආන් එතෙන්ට එන්න කරුමයක් තමයි ඔය තියෙන්නේ. බලු වැඩවල ප්‍රතිඵලයේ බලු. කොල්ලා ආවා බහැලා ගහෙන් මෝල් ගහත් කරේ තියාගෙන දොරත් තල්ලු කරගෙන ගෙට රිංගුවා. උගේ ඇඳේම බුදියාගෙන හිටියාලු මේක. ඕයිස් ගහලා තියෙනවා පුතා ගැහිල්ලක්. දෑත බදලා ගහලා ඇඳේ වියලේ වැදිලා ඇඳ වියලක් කැඩිලා මෝල් ගහ දෙකට කැඩිලා ඕයිසිගේ ඔළුවට වැදිලා තියෙනවා නැගිටින්න බැරි වෙන්න. අතේ ඉතුරු වෙච්ච මෝල් ගස් භාගෙන් තවත් දෙකක් ඔළුවට ගහලා කුඩු කරලා ඔල්ලු. අත් දෙකත් කඩලා කකුල් දෙකත් කඩලා. මෙහෙම හැරිලා බලනකොට ගෑණි ඉන්නවලු බිත්තියට හේතු වෙලා තුස්නීම් භාවේ. මොකවත් දන්නේ නැහැ. මෝල් ගස් භාගෙන් ගැහුවලු පුතා අත් දෙකත් කඩාගෙන ගිහිල්ලා මට අර ඕයිසි මහත්තයා කිව්වා දත් දෙකක් කාමරේ තිබ්බා කියලා. දත් දෙකක් තිබිලා 30ක් අරන් පැනලා 32යි තියෙන්නේ 30ක් අරන් ගිහින් දෙකක් වැටිලා මම හැව ඉතුරු 30 ඕයිසි මහත්තයාට ගානක් නැහැ කතාව ස්වාමීන් වහන්සේ කිව්වේ මම කිව්වා දෙකයිනේ වැටලා තියෙන්නේ ඉතුරු 30 ඒකේ අරන් යන්න ඇති. මං කිව්වා ඒක හොඳයි. දැන් එක දෙක ගලවන්න කාලය තව තියෙනවනේ. අවුරුදු 27යිනේ. ඉතුරු කාලය ඇතුලේ ඒ ටිකත් ගලවයි. එතකන් ඔහම යයි. බලන්නකෝ මේ පෙරේත සමාජය ඇතුලේ තමන්ගේ විවාහපත් බිරින්දෑ ඉඳිද්දී OICට දරුවෝ ඉඳිද්දී කරමත්තට ලොකු වෙලා මේ සුන්දර වාසනාවන්ත බාරදූර උතුම් වෘත්තියක් හම්බෙලා නිල නාමයකින් අධිපතියෙක් හැටියට පළාතක සේවය කරන්න මේ තිබ්බ ගෞරවයන් සියල්ලම නොපෙනී යුතුයකම් සියල්ල නොපෙනී වසඟයටගත් මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ කාමුකය සැපතට තිබ්බ ගිජුවට අනවශ්‍ය ගමනක් ගිහිල්ලා කරපු අපරාධේ ප්‍රමාණය ඒ පවුලම ඉවරයි. 4 වර්ගයේම ඉවරයි. වැදුව අම්මට පාරට බහින්න බෑ, හැදුව තාත්තට පාරට බහින්න බෑ, ගෑණිට දරුවන්ට පාරට බහින්න බෑ. මෙතන මේ අහිංසක පුංචි දරු පවුලක් ඉවරයි. ශ්‍රී ලංකා පොලිසියේ අභිමානය ඉවරයි. මේ ශ්‍රී ලංකා දීපයේ තියෙන අභිමානය ලෝකය මානවයා ඉදිරියේ ඉවරයි. මේ විදිහේ මහා විනාශයක් කරන්න එක පුජ්‍යලයකගේ දෙන්නෙකුගේ කැත චේතනාව කොච්චර බරපතලද කියලා බලන්න. අවාසනාවන්ත මේ අවාසනාවන්ත මිනිස්සු ගන්නා තීරණ පුතේ රටක ජාතියක දේශයක විනාශය විතරක් නෙමෙයි තමන් සංසාර ගමනේ අතරමං වී නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපා දුගතියේ
වසර දසදහස් ගණන් ලක්ෂ ගණන් දුක් විඳින්න හේතු වෙන කර්මයක් නිසා මෙච්චර කාලයක් කරපු පව් නවත්තන්න වීරිය කරන්න. මම මේ එකක් දෙකක් තමයි ඔබට විස්තර කරන්නට යෙදුනේ. අපි කරන පව්, ඔබ කරන පව් ඔබයි දන්නේ. හොරකම් කරනවාද නැද්ද? සත්තු මරනවාද නැද්ද? කාමයේ වරදවා හැසිරෙනවද නැද්ද? බොරුවෙන් ලෝකේ රවට්ටනවද නැද්ද? මත්ද්‍රව්‍ය ගන්නවද නැද්ද? කේලම්, බොරු, හිස් වචන, සම්පප්පලාප මේවා දොඩනවාද? ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, මදමාන ගති වලින් යුක්තද? ඔබ හොඳට බලන්න. අම්මාට වද දෙනවාද? තාත්තාට වද දෙනවාද? මව්පියන්ට නොසලකනවාද? බිරිඳට නොසලකනවාද? සැමියාට නොසලකනවාද? ඔබ හොඳට බලන්න. ඔබ කරනවා නම් යම් ඒ වරදක්, ඒ වරදෙන් අත මිදෙන්න වීරිය කරන්න. වෙලාව ඉවරයි. මම වීරිය දෙකක් ඔබට කිව්වා, තව දෙකක් තියෙනවා. මම මේ දෙකම එක උඩ තියලා කියනවා. දෙක ලේසි කියන්නේ. තුන්වෙනි වීරිය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න. ඔබ වැඩි හිටියෝ හිටවාපු පොල් ගස්වල පොල් කකා ඉන්නවා මිස පොල් පැලයක් හිටවලා නැත්තම් හිටවන්න. නොකරපු හොඳ වැඩක් කරන්න වීරිය කරන්න. ඔබ බලන්න, ඔබ තරුණ දරුවෙක් හැටියට ඔබ ඔබේ ගේ වත්තේ ගස් කීයක් හිටවලා තියෙනවද බලන්න. ඒ ගහක කොළක අවුරුදු 4-5ක් යනකොට ගෙඩි හැදිලා බර වෙලා තියෙනකොට පුදුම සතුටක් නෙන්නේ නේද අප්පච්චි? එහෙම සතුටක් එනවනේ, මතුවලා එනවනේ. එහෙම දකින්න ඔබට හිත තැනිලම නැත්තම් මේ විශ්වයට බරක් වෙලා ජීවත් නොවි අපෙන් පස්සේ මේ ලෝකයට අපිට වන්දනා කර කර කන්න බොන්න ඉන්න පුළුවන් ලස්සන ශ්‍රී ලංකාවක් හදලා තියලා මැරෙන්න. මෙච්චර කාලයක් නොකරපු හොඳම දේ කරන්න ඡන්දේ පාවිච්චි කරන්නලු. මොනවාද හොඳම දේ? වැව්වේ නැත්තම් වවන්න. මව්පියන්ට උපස්ථාන කරුවේ නැත්තම් උපස්ථාන කරන්න. පන්සලකට දන් දුන්නේ නැත්තම් පන්සලකට දන් දෙන්න. මේ වාගේ සුන්දර ලස්සන ආධ්‍යාත්මීය වැඩක් දිවිහිමියෙන් කරලා නැත්තම් බලන්නකෝ අද දැන් මේ පන්සල හදලා අවුරුදු 50ක් විතර. ඒ අවුරුදු 50ක් විතර කාලයට මෙහෙම එකක් වෙලා නෑලු. චාමර පුතාට අපි ආශ්‍රය නිස්රේ කරන්නේ හම්බ වෙලා මගෙත් එක්ක ධර්ම දේශනාවලට ගිහිල්ලා වාඩි වෙලා බණහලා ලබාගත් මුවහත් කරගත් ආධ්‍යාත්මය තමන්ගේ ගමේ පන්සලේ තමන්ගේ 35 වෙනි ජන්මදිනය නිමිති කරගෙන මෙහෙම එකක් කරනවා මං කියලා හිතලා කවදාවත් චාමරගේ ජීවිතේ කරලා නැති, චාමරගේ අම්මගේ අප්පච්චිගේ ජීවිතවල වෙලා නැති, මේ ගමේ මේ පන්සලේ වෙලා නැති සුන්දර දිව්‍ය ලෝකයක් වාගේ එකක් තන ආධ්‍යාත්මයෙන් පෝසත් වෙන්න සද්ධර්ම දානයක් පිදීමේ මහා ආනිසංසයට කර තිබ්බනේ. නොකරපු හොඳ වැඩක් කරමින් ලෝකයට ආදර්ශ සම්පන්න බවක් පෙන්වා දී තමන්ගේ ජීවිතයට සසර වසන තුරු නිවන් දක්නා ජාති දක්වාම සැපඵල ලබා දෙන උතුම් පුණ්‍ය ධර්මයක් කොල්ලා කළේ. උතුම් පින්කමක් කොල්ලා කළේ. ඇයි අපි හිතුවොත් අපිට බැරිද? ඔබේ පන්සල තියෙනවා වයසක ලොකු හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඔබේ පන්සලේ ඒ ලොකු හාමුදුරුවෝ හෙට අනිද්දා ආපවත් වෙයි. එතකොට
එතකොට ආය කොහෙන් හරි හාමුදුරු කෙනෙක් හොයාගෙන ඇවිල්ලා තියා ගන්නවා හාමුදුරුවනේ. ඔබට එහෙම හිතෙනවා. ඇයි ඔබේ දරුවෙක් ශාසනයට පූජා කළා නම් ඔබ පැවිදි වුණා නම් කොච්චර වටිනවද? සතුටින් ඉන්න ලැබෙයිද? කොච්චර පින් සිද්ධ වෙයිද? ලෝකයා වන්දනමානන කරයිද? පුද පූජා පවත්වයිද? මේ ඉන්න සෑම දෙනා අතරේම ගිහි පැවිදි සියලු දෙනා අතරේ වාසනාවන්තම සන්තෝෂෙන්ම ඉන්න මිනිහව තෝරමු බලන්න මේ මෙතන. ඒ තේරෙන එකම පින්ම තමයි සන්තෝෂෙන් ප්‍රීතියෙන්ම ඉන්න කෙනා එම ගැටලු නැහැ. නිදහස්. මට දායක සභා නැහැ, රැකී ආරක්ෂා නැහැ, තාන්න මාන්න නැහැ, පදවි නැහැ. මේවා මොකවත් නැති නිදහසේ ඉන්න මට අතින් අතෑරපු කුරුල්ලෙකුසේ නිදහසේ ඉගිල්ලෙන්නයි තියෙන්නේ. ලොව වට ලෝවට ඉගිල්ලෙන ගමන් අනිත් අයට සතුට සැනසීම ප්‍රීතිය ඇති කරවමින් යහපත් මඟ පෙන්වමින් මට පියාඹන්නයි තියෙන්නේ. ඒ හින්දා ප්‍රීතියෙන්ම ඉන්නේ ඔබට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළෙත් ගැට පිටත් ගැටවල ගැට හිර වෙන ප්‍රශ්න වැලයි. එකක් ලියන්න හදනකොට දෙකක් තද වෙනවා. එහෙම තියෙන්නේ. හැබැයි අපට එහෙම නෑ. අපි නිදහස්. ඒ නිදහස් තැනට එන්න කාටවත් හිතෙයිද? හිතෙන්නේ. දත් මිටි කාලා කුලල් කාලා ඔට්ටු වෙලා ගෑණියෙක් ගන්න හිටිච්ච දවසේ මහාන වෙන්න හිතුණා නේද? ඒ දවස්වල හිතන පුදුම සැපක් පුදුම සතුටක් සැපතක් තියෙන එකක්. ඒ හින්දා මං කසාද බඳින්න ඕනේ ඒ කියලා අම්මලා තරහ කරගෙන තාත්තලා තරහ කරගෙන වැඩිහිටියෝ තරහ කරගෙන තමන්ගේ බලාපොරොත්තුම ඉෂ්ට කර ගන්නවා කියන මහා බාර දූර දැක්ම ඇතිව ඔබ කරගහුවා මොක්කට හරි. දැන් සැපයි. දැන් මං අර කියපු තැන නේද? අන්තෝ ජටා ඇතුලේ ජට බහි ජට පිටත් ජට පිටේ වයි ඇතුලේ වයි දෙකම එකට පටලැවිලා පුතා ගැටලු කොට. ජටාය ජටිතා පජා පෞද්ගලික ප්‍රශ්නයි, බිරිඳගේ ප්‍රශ්නයි, නන්දම්මලාගේ ප්‍රශ්නයි, මාමණ්ඩිලාගේ ප්‍රශ්නයි, අම්මගේ අප්පච්චිගේ ප්‍රශ්නයි, සහෝදරයන්ගේ ප්‍රශ්නයි, හදාපු දරු කටවුන්ගේ ප්‍රශ්නයි, සමාජගත සිද්ධි වටේට එව්වයි පුදුම ප්‍රශ්නනේ. මරණාධාර සමිතිය මෙහෙන් ඇඟිලි ගහනවා ජීවිතේට. ආහාරයෙන් පන්සලේ සමිතිය ඇඟිලි ගහනවා ජීවිතේට. රැකී ආරක්ෂා කරන තැනින් ඇඟිලි ගහනවා ජීවිතේට. ඒ මදිවට ගෑණි ඇඟිලි ගහනවා, මිනිහා ඇඟිලි ගහනවා, දරුවෝ ඇඟිලි ගහනවා. ඉස ගිනිගත් මිනිහෙක් වාගේ වෙච්චාම ගෑණි කතා කරනකොට තමසට පිස්සුදායිද? මට තියෙන වැඩත් එක්කන් ඔව් ඔක්කොම කරන්න පුළුවන් හිතනවා කොට ටික කියනකොට ගෑණිටත් කේන්ති යනවා. මං අදද කිව්වේ ඊයේනේ කිව්වේ මේවා නෑ කියලා. තමස පිස්සෙක් වාගේ නේ අයිති කතා කරන්නේ. ගෑණි කියනවා මිනිහට පිස්සු කියලා, මිනිහා කියනවා ගෑණිට පිස්සු කියලා. ඕක දිහා බලාගෙන ඉන්නකොට දරුවෝ කියනවා අම්මයි අප්පච්චි දෙන්නට පිස්සුද මන්දා මේ අහල පහල මිනිස්සු ඉන්නේ. දරුවෝ කියනවා දෙමව්පියන්ටම පිස්සු කියලා. එතකොට අම්මලාට අප්පච්චිලාට කේන්ති ගියාම ඒ අය බයිනවා. තොපි දන්නේ නැහනේ අපේ ඒව. උදේ ඉඳලා රැ වෙනකන් ඔට්ටු වල මේවා නිකන්ද හම්බෙන්නේ. උඹලට අරකට ඕන මේකට ඕන කියලා කියනකොට අපිට දෙන්න විතරයි තියෙන්නේ. තමසලාට පිස්සුද තියෙන්නේ මේවා නිකන් හම්බෙනවා. දැන් ගෙදරටම පිස්සුනේ පුතා. ගෙදරටම පිස්සු. ගෑණි කියනවා මිනිහාට පිස්සු කියලා, මිනිහා කියනවා ගෑණිට පිස්සු කියලා. දෙමව්පියෝ කියනවා දරුවන්ට පිස්සු කියලා, දරුවෝ කියනවා දෙමව්පියන්ට පිස්සු. ඇයි මේ? ගල පාගෙන
ගලපාගෙන නැහැ. බෙදාගෙන නැහැ. විසඳගෙන නැහැ. ප්‍රශ්න. ඕක විසඳෙන්නේ නැහැ. ගිහිගේ ගිනි ගයක්සේය. නිතරම ඇවිලෙන සුළුයි. ඕක තමයි ඇත්ත. ගිහිගේ ගිනි ගයක් වාගේ ඒක නිතරම ඇවිලෙනවා. පත්තු වෙනවා. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි හින්දා. මෝඩකම වැඩි. මෝඩකම හින්දා මේ කුණු වෙලා යන ලෝකයට ලෝභ හිතෙනවා. ලෝභකම හින්දා ඒකට බාධා කරනකොට තරහ එනවා. ද්වේෂය එනවා. එහෙම නෙත් තියෙන්නේ. පුතා. උදාහරණයක් කියන්න. කෙල්ලෙක් එක්ක යාළුවෙක්. දෙමව්පියෝ බයිනවා. ඈකෝ ඉස්කෝලේ යද්දී ඒ වැඩේ කරන්න තියෙද්දි මොකද්ද මේ කරන ගොම් වැඩේ? හතරහන්දි කඩනවා ඔය පැත්තේ ගියොත්. කසාද බඳින්නේ අපෝ අනික් ඒවා කරලා. ය බයින්. දැන් තරහකාරයෝ දෙන්නෙක් හැදුනා. ඇයි? ලෝභ හිතනවා පෙම්වතිය අතාරින්න. පෙම්වතිය අතාරින්න ලෝභයි. ඉස්කෝලේ යන වයසේ නොගැලපෙන මෝඩ සිතුවිල්ලකින් පෙම්වතියක් හදාගෙන. ඒකට විරුද්ධයි දෙමව්පියෝ. දැන් ලෝභ හින්දා අතාරින්න තරහ ඇවිල්ලා. තරහ ඇවිල්ලා. මොකද කරන්නේ? ලනු කෑල්ලක් ගත්තා පිළිකන්නේ අඹ ගහට ගියා. හිටපන්කෝ කරන්න හොඳ වැඩි. බෙල්ලට මන්ද දාගත්ත පැන්න බිමට. දැන් රිලෝ වගේ ඉන්නවා එල්ලලා උඩ. බලන්න ජීවිතයක ස්වභාවය. මේ කෙලස් බර ලෝකේ යථාර්ථය ඕක. මම ඔය කියපු උදාහරණෙම නෙමෙයි. ඔයාලා ගෙදර කේන්තියෙන් හේතුව බලන්න. ලෝභකම හින්දා කේන්තියා. ලෝභ උනේ මෝඩකම හින්දා. කුණු වෙලා යන ලෝකෙට. ඒක අතාරින්න පුළුවන් වුණා නම් ලෝභ හිතෙන්නේ නැති වුණා නම් ඉවරයි. හාමුදුරු කෙනෙක් පාන්සුකුලකට ගිහිල්ලා එනවලු පන්සලට. හාමුදුරුවෝ බණ පොලේදී කිව්වාලු නිතරම දන් දෙන්න, සිල් රකින්න, හිත ආධ්‍යාත්මයෙන් පුරවන්න. මේ අනිත්‍ය වූ ලෝකේ අතාරින්න. මේ මැරිච්ච මිනිහාට පමණක් නෙමේ මරණය. මේ බණ කියන මටත් එහෙමයි. මේ අයටත් එහෙමයි කියලා බණ කියලා ආවලු. එනකොට ඇබිත්‍යා කලේ බින්දලලු. ඇබිත්‍යා කලේ බින්දලලු අරකට පුතා තැලුවලු 3 මාසයකට ඇති. හාඳුරුවන්ගේ කේන්තිය 5 වෙනකන් අරුට තැලුවලු. බලන්න අර අනිත්‍ය ගැන බණ කියලා, සීලය ගැන බණ කියලා, දන් දෙන එක ගැන බණ කියලා පන්සලට ආපු සංඝයා වහන්සේගේ මැටි කලේ බිඳිලා සංඝයා වහන්සේට වාව ගන්න බැරුව අරුට තඩි ගැහුවා. මෝඩකම හින්දා කලේ බින්දෙන එක සාමාන්‍යයි කියලා දැනුන්නේ. ආසා කරපු කලේ බිඳීම නිසා ඇතිවෙච්ච දැඩි ලෝභයට කේන්තියක් ඇවිල්ලා අරුට තැළුවා. මේ ලෝකේ ඒ හින්දා පුතේ බලන්න මෙච්චර කාලයක් බලන්න බැරි වෙච්චි හොඳ පැත්තකින් බලන්න. කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න මාන්සි ගන්න. එතකොට පින්වත් බෝසත් ගමනක් යන්න වාසනාව ලැබෙනවා. අවසාන වීරිය මෙච්චර කාලයක් කරගෙන ආපු යහපත් දේවල් දන් දුන්නා නම් දන් දෙන්න, සිල් ගත්තා නම් සිල් රකින්න, දෙමව්පියන්ට සැලකුවා නම් සලකන්න, කෘතගුණ සැලකුවා නම් සලකන්න, අසල්වැසියන්ට ආදරය කළා නම් ප්‍රේම කළා නම් ආදරය කරන්න ප්‍රේම කරන්න, බිරිඳට ආදරය කළා නම් ඒ ආදරය තව ලස්සනට පවත්වාගෙන යන්න. කැඩීම් බිඳීම් වෙන්න පුළුවන්. නමුත් පවත්වාගෙන යන්න වීරිය කරන්න. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත පැටවුඩ
වැස්ස වහින්නට ඉස්සර ආසේ වලකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා පුතා හැම ගෙදරම රණ්ඩු තියෙනවා අමනාපකම් ඇති හැලියේ බත ඉදෙන තුරා කියලා කතාවකුත් තියෙනවා ඒක කෙටි වෙලාවකදී සමනය කරගෙන තුනී කරගෙන අඩුපහඩුකම් අඳුරාගෙන මකාගෙන පින්වත් ගමනක් යන්නයි ඕනේ. දැන් මේ ගෙදර දවස් 3ක් තිබ්බ අමනාපය හතරවෙනි දවසටත් අරන් යන විදියට නෝකාඩු බැල්මක් හෙළුවාලු. හැබැයි හෙළුවාට බැල්ම ඒකේ පිටපැත්තේ මිනිහාට දැర్శණය වෙනවා. ලස්සන එළිය මොකක්ද ගෑණි කේන්තිය පෙන්නන්න හැදුවාට පෙනුන්නේ නෑලු හදවතේ තිබ්බ ප්‍රීතිය වටේට තිබ්බලු විදුලියක් යටුවා ඇස් දෙක කාන්තිමත් දෙවෙනියා වෙන්න අකමැති ආරූඪ කරගත් අහංකාරකමක් පෙන්නන්න හැදුවලු පෙන්නන්න බැරුව ගියාලු ආනන්දනීය පෙනුමක් තිබ්බලු. ඒ ලස්සන මූණ දැකපු මිනිහට හයියෙන් hina ගියාලු. පුතා ගේ යතු. වාව ගන්න බැරි හිනාවක් මිනිහට ආවාලු. ගෑණි අර හංග ගන්න හදපු එක හංගන්න බැරුව ඇතුලේ තිබ්බ ප්‍රීතිය දෝරේ ගිහිල්ලා. පැනලා ලොක්කව බදාගත්තලු පුතා. ගල මතු පිට මල පිපෙන්න මල වට බඹරිඳු නටන් වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවයන් කලු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කලු හිනාවයන් හිනාවයන් කලු හිනාවයන් කලු හිනාවයන් මොකද්ද කියන්නේ මෙච්චර කාලයක් තිබුණු නොහොඳ නොකඩු අමනාපකම් මකා දමා මේ ආරම්භ කරන ලද අපි දෙදෙනාගේ පැවතිච්ච ප්‍රේමයේ සොඳුරු බව මරණයෙන් සමුගෙන යන කාම මේ විදිහට මරන් යමු ආමිනේ කියලා කියනවා. අඩුපහඩුකම් ඇති අඩුපහඩුකම් නැති තැනක් නැහැ. ඒවා මකාගෙන ආගමන් මගේ සංස්කෘතිය, ජාතිය, ආගම දහම, දර්ශනය මේ සියලුම සමාජ ධර්මතාවයන් ප්‍රයෝජනයට ගනිමින් ඒ සියලු පැතිකඩවල ඔබ ආගමන් මගේ සොඳුරුත යහපත් තව නිර්මාණශීලීව පුණ්‍යවන්ත විදියට ඉදිරියට පවත්වාගෙන යන්න වීරිය කරන්න. ඒක තමයි සතර සම්‍යක්පදාන වීරියේ හතරවෙනි වීරිය. නොකල පව් නොකරන්න වීරිය කරන්න, කළ පව් අත්හරින්න වීරිය කරන්න, නොකල හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න, කරගෙන ආපු හොඳ වැඩ නැවත දකිමින් බලමින් තිබුණාටත් වඩා ලස්සනට ක්‍රමවත්ව නොකඩවා ඉදිරියට කරගෙන යන්න වීරිය කරන්න. ඒ සොඳුරු ජීවන ගමන් මගේ ලස්සන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ඔබට මට අපට ආධ්‍යාත්මීය අවබෝධය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.